අද මම ඔයාට කියලා දෙන්නේ ජීවිතයේ දිනන්න නම් අනිවාර්යෙන්ම දැනගත යුතු මූල්‍ය පුරුදු 10ක්. බොහොම කෙටි. මහා සාගරයක් නිර්මාණය වෙන්නේ කුඩා ජල බිඳු විශාල ප්‍රමාණයක් එකතු වෙලානේ. ඒ වගේ තමයි අද ඔබ ඉතිරි කරන රුපියල් 200 ඊට දවසේ ඔබේ ස්ථාවර තැන්පතුවක් හෝ ආයෝජනයක් ලෙස වර්ධනය වෙලා ඔබට මූල්‍ය නිදහස උදා කර දෙනවා. ඔබේ මූල්‍ය විනය අද සිටම මේ විදිහට හදාගමු. අංක 1 අනවශ්‍ය දෛනික පාන වර්ග. අපි දිනපතා පිටතින් බොන තේ, කෝපි හෝ පැණි බීම සඳහා වැය කරන මුදල සුළුවට පෙනුනත් මාසික වැය විශාල මුදලක්. උදාහරණයක් ලෙස ඔබ දිනකට රුපියල් 200ක කෝපි වීදුරුවක් පිටතින් බොනවා නම් මාසයකට රුපියල් 6000ක්, වසරකට රුපියල් 72000ක්. නිවසේදීම සාදාගත් පානයක් රැගෙන යාමින් මේ මුදල අපිට ඉතිරි කරගන්න පුළුවන්. අංක 2 වැඩකට නැති සබ්ස්ක්‍රිප්ෂන් ගාස්තු. Netflix, Spotify හෝ නැත්නම් ඔබ ජිම් එකක සමාජිකත්වයක් ලබාගෙන තිබෙනවා නම් නමුත් ඔබ එය භාවිතා නොකර සිටිනවා නම් ඔබ සිදු කරන්නේ මුදල් නාස්තියක්. උදාහරණයක් ලෙස ඔබ රුපියල් 2000ක මාසික දායකත්වයක් ගෙවා මාසයකට එක චිත්‍රපටයක්වත් බලන්නේ නැතිනම් ඔබ කරන්නේ වසරකට රුපියල් 24000ක අපරාධයක්. අංක 3 කෙටි ආහාර. බඩගිනට වඩා පුරුද්දට කන කෙටි ආහාර ඔබේ මුදල් මෙන්ම සෞඛ්‍යද නාස්ති කරනවා. උදාහරණයක් ලෙස කාර්යාලයේදී හවස් වරුවේ කන රුපියල් 150ක පේස්ට්‍රි එක සහ රෝල් එක වෙනුවට නිවසින් පළතුරක් හෝ බිස්කට් එකක් රැගෙන යන්න පුළුවන්. මාසයකට ඔබට රුපියල් 4500ක වගේ ඉතිරියක් සිදු කරගන්න පුළුවන්. අංක 4 ප්‍රවාහන වියදම්වල නොසැලකිල්ල. ඉතා කෙටි දුරක් යාමට පවා ඔබ පික්නි උබර් ත්‍රිවිල් වැනි දේ භාවිතා කරනවා නම් උදාහරණයක් ලෙස කිලෝමීටරයකටත් අඩු දුරක් යාමට රුපියල් 250ක් වියදම් කරනවා වෙනුවට පයින් යාමෙන් ඔබට ඔබේ සෞඛ්‍යයත් ඉහළ නංවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඒ වෙනුවට පොදු ප්‍රවාහනය භාවිතා කරන්න පුළුවන්. අංක 5 බැංකු ගාස්තු සහ දඩ මුදල්. ක්‍රෙඩිට් කාඩ් පත්වල ප්‍රමාද ගාස්තු හෝ වෙනත් බැංකු සේවා ගාස්තු ගැන අප සැලකිලිමත් වන්නේ නැහැ. උදාහරණයක් ලෙස නියමිත දිනට බිල්පත් නොගෙවීම නිසා එකතු වෙන රුපියල් 500,000 වගේ දඩ මුදල් සැලසුම් සහගත වීම හරහා සම්පූර්ණයෙන්ම නතර කරගන්න පුළුවන්. අංක 6 සන්නාම් පසුපස අභායන්. එකම ගුණාත්මක භාවය සහිත භාණ්ඩයක් සන්නාමය නිසා වැඩි මිලට මිලදී ගැනීම. උදාහරණයක් විදිහට සුපිරි වෙළඳසැලක බ්‍රෑන්ඩඩ් සීනි හෝ ධාන්‍ය වර්ගයක් ගන්නවා වෙනුවට සාමාන්‍ය ඇසුරුම් කළ දේ ගැනීමෙන් ඊට වඩා ඔබට 100ට 10ක 20ක මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. අංක 7 දුම් වැටි සහ මධ්‍යස්ථාර භාවිතය. මේ ඔබේ මූල්‍ය සැලසුම් විනාශ කරන ප්‍රධානම එකක්. උදාහරණයක් ලෙස දිනකට රුපියල් 150ක දුම් වැටියක් පාවිච්චි කරන අයෙකු වසරකට රුපියල් 54000කට වඩා වැඩි මුදලක් සෞඛ්‍යයටත් මුදල් පසුම්බියටත් හානි කරගනිමින් පුළුස් සාදවනවා. අංක 8 ඩේටා පැකේජ් නාස්තිය. ඔබේ අවශ්‍යතාවයට වඩා වැඩි දත්ත පැකේජ් සක්‍රිය කර තිබීම. උදාහරණයක් විදිහට නිවසේ Wi-Fi තිබියදී ජංගම දුරකථනයට අනවශ්‍ය විශාල ඩේටා පැකේජයක් දැමීමෙන් මාසයකට රුපියල් 1000ක් පමණ අපතේ හරිනවා. අංක 9 විකුණුම් ප්‍රවර්ධන වලට පැවතීම. නැත්නම් වෙළඳ ගැට වලට අහු වීම. එකක් ගත්තොත් එකක් නොමිලේ වැනි දීමනා දෙක අවශ්‍ය නැති දේවල් මිලදී ගැනීම. උදාහරණයක් ලෙස 150ක වට්ටමක් තිබූ පමණින් රුපියල් 5000ක සපත්තුවක් මිලදී ගැනීම ලාභයක් නොව ඔබ සැලසුම් නොකළ රුපියල් 5000ක වියදම. අංක 10 අවසාන කාරණය. ජලය සහ විදුලිය නාස්තිය. නිවසේ අනවශ්‍ය ලෙස දැල්වෙන විදුලි බුබුළු සහ කාන්දු වන ජල කරාම හරහා ඔබේ මුදල් ගලා යනවා. උදාහරණයක් ලෙස විදුලිය පාවිච්චිය 110කින් අඩු කර ගැනීමෙන් ලංකාවේ පවතින විදුලි ගාස්තු අනුව ඔබේ බිල්පතින් සැලකිය යුතු සහනයක් ලබා ගන්න පුළුවන්.